පලයන්ක වදනදී අනේ මේ කමු අර දැක්කන මූ විතරයි පිළිවෙලකට හලෝ කියලා කමු වරෙන් ආනේ ගාත් පාඩුවේ කන්න දීපන් කැමරා ගාගත්ත දැන් ඔලුකෝ සංහිතීමට එම්පති නෑ කියලා කිව්වම එම්පති කියන්නේ මොකද්ද මම හරි හොඳයි මම හොඳ ළමයි ඒක පට්ට ඒක බං දැන් පේනවා ලස්සන මොනවාරි කියපන් මොනවාරි මේගොල්ලෝ හිටියේ නෑනේ YouTube channel එකේ group එකට දාලා දිනේ මම YouTube channel එකේ තියනවා ඔව් කියන්නේ කියපන් Hi guys මම මේ තඩියගේ vlog එකකින් තඩියන් දෙන්නේ ඒ පාපම් මට තඩිය කියලා කාඩ් එක වැඩිලා ඉවරයි සමාවෙ යන්න මොකද්ද ඔයගොල්ලන්ට මේ කැම්පස් එක ගැන හිතෙන්නේ ලස්සන කෙල්ල එකෙක්වත් අනේ බල ඒක තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක පස්සේ සෙකන්ඩ් එක සෙකන්ඩ් එක ඒ වුණාට පරිසරය ලස්සන at least යකෝ දැන් අර පරිසරේ විඳිනවද ඈ පරිසරේ විඳිනවද අර තනකොළ වල මට වැතිරිලා ඉන්න ආසාවක් තියෙනවා එහෙම නාසිකද නාසි අන්නාසි නැති නාසි ළමයිෝ යකෝ අල්ලපන් නාසි ගුරා ගුරෝ එක ඔයාගේ ජෝක් එනම කොම් හරිද මට මේක මුද කියාගන්න බැරුව ඉන්නේ මම අනේ කියන මොන හරි ඔයාගේ ජෝක් හරිම ක්‍රින්ජ් ඔයා එන්නට අපි ඉවසනවා යාළුවේ thank you ඔයා හිතනවාද තනකොළ පිස්සුවට ඇලවෙන්න පුළුවන් කෙල්ලෙක් වගන්න නිසා එතකොට බලුවා 25න් බඳිනවා නේ අන්තිම වතාවට මොනවද වර කියන්නේ මේ කැම්පස් එක ගැන කැම්පස් එක හොඳයි ඉතින් අන්තිම වතාවට ඔයාට අපි ගැන කියන්න මොකද තියෙන්නේ උඹලා ගැන මම පස්සේ වෙනම කියන්නම් පළවෙනි එක උඹලා ගැන කියන්න තියෙන්නේ මට උඹලා කරන ඒවා හිතා ගන්න බෑ නම්බර් 1 ඒ කියන්නේ මොනවද වර හිතා ගන්න බැරි ඒ කියන්නේ දැන් මුන් ගෲප් හදනවා ඒ වගේ මාව අයින් කරනවා ආයෙ ඇඩ් කරනවා මන් දන්නේ ඒ ඔයාගේ වැඩ නිසා ඔයාගේ වැඩ නිසා මෙයා group මම අපි කළුවට ඩේ පේන අපි group එකක් ඇදුවා ඔක්කොම කට්ටිය දාලා මෙයා ඒකේ මැසේජ් කරන්නේ නැහැ කියලා left වුණා නෑ මං ඇහුවා ඒ ගෲප් එක හැදුවේ නෑ ඉදපන් මුලින් ඒක නෙමෙයි උනේ ඔබ left වුණා left වෙලා ඊට පස්සේ මම ආයෙ ඇඩ් කරා ඊට පස්සේ මගෙන් ඇහුවා ඇයි ඇඩ් කරේ කියලා මම ඒක අත රිමූව් කරා ඇයි ඇඩ් කරේ කියලා මං ඇහුවේ අර ළමයාට මොන හරි කියන අවස්ථාවක් දෙන්න එයාට කියන්නේ අපේ තමයි කියන්නේ ඔයා කියන්නේ ජෙබ්‍රිල් ගැන ඒක මට මතක වගේ උනේ ඉන්ට්‍රෝ එකක් දෙන්න ජෙබ්‍රිල් ගැන මම ජෙබිල කපනවා හා ජෙබිල කපනවා ඇයි පැන්සල් දුන්න නිසා ඇයි ජෙබ්‍රිල් යාට පැන්සලක් දීලා නැහැ පැන්සලක් කිල්ලලා එයාට පැන්සලක් ඒ ඇති බං දීපම් කොහොමද දැන් ඔයා කියන්නේ මොනවද කියන්නේද මේකේ අත් දෙක බඳිමුද පිටිපස්සට කරලා එච්චර ඒව කරන්න බෑ උඹට අපිව රෙකෝඩ් කරන්න ඔට්ටුයි අපිට උඹව රෙකෝඩ් කරා ඒක මාර වැඩක් නෙවා මේ ඔයාගෙන් ඒ කෙල්ල ස්පෙෂල්ද මොනවද මේ ෆෝකස් වෙන්නේ after that මොනවද කියන්නේ everything is good everything is good උඹ විතරයි ඉංග්‍රීසියෙන් කතා කරේ වචනයක් කරේ ඔව් කියන්නේ කැරලි ගන්න ඈ එක්කම් පලාගෙන බප්පාලයන් අර ටී ක්ලේ ඔෆ් ඈ තේ නවතින් මේකේ okay does this look nice I guess so මේ ඔටෝ නෙමෙයි මැනුවල් දාලා අපිට ෆෝකස් උනේ මැනුවල් දාලා තියෙන්නේ අඩ හොඳට තියෙනවා ඒ හිටපු ගම මට හිතෙනවා නම් මේක වැඩි කියලා this looks good දැන් අපි කාලා වැඩි වෙලා හොඳටම දැන් යනවා ලෙක්චර්ස් වලට අද උදේ ලෙක්චර් එකක් තිබුණා හවස ඉන්ට්‍රෝ කියලා සෙෂන් එකක් තියෙන්නේ ගිහලා බලමු faculty of computing ඉන්නේ බං අනේ ko man this is the lecture
මේ ND ෆිල්ටර් එක නම් හරියන්නේ නැහැ. හරි. ආයි තඩිය. ඔය බ්ලොක් කරපන්. යාකෝ මට තඩිය කියන්න එපා බං. එන උඹත් තඩියනේ යකෝ. උඹට මාරවල උඹ තඩියනේ ඒකයි. ඒකයි උඹට තඩිය කියන්නේ ආදරේ. උඹට මූ අන්න සීඩියක් වගේ නේ. හා මොකද කියන්නේ උඹට? කියපන් මොනවද? කියපයම. මේ ලැප්ටොප් එක ටච් කරන්න පුළුවන් ගයිස් මේ. බලන්න ආතල් එක මූ ටච් එක නිසා ඇරන් තියෙන්නේ. මේ බලන්න කෙල්ලොත් ඇවිල්ලා ටච් කරනවා. මේ උඹ බ්ලොක් කරන්න එපා ඔය. හෙලෝ අද අපි ලෙක්චර් එකේ මගේ සුදු මහත්තයා පිළිච හාස් වෙන හැර නෙගල කෙනේ බැඳලා කියලා එවනම සැරෙන්නේ. කවුද කවුද දැන් ඔය සුදු අර කිව්වේ සේමිල තමයි කිව්වේ බැඳලා කියලා. හැබැයි දැන් ඔරියන්ටේෂන් එකට ආව වෙන කෙනෙක්. මේකිට අමුතු ප්‍රශ්න තියෙනවා. සුදු මහත්තයා බැඳලා. Thank you. අඩෝ thank you. කැමරාවට කතා කරනවා පුරුදු නැත්. මචං. ඇයි මේ? අනේ ඔය අම්මගේ මොන මල කරදරයක්ද බං? අම්ම තිස්සෙම රෙද්දක් කල්ලන කුඩු කරනවා මං ඕක දැන්. අනේ කියපන්කො මොන හරි. මේ හිඟන්න සෙට් එකක් ඉන්නවා. ඔයාලට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේ මුට මාරාසාන යන්නේ තියෙන කැමරාවක් දැක්කත් උම්මයි ගන්න. අඩ ඒ පාර අරුත් වෙනවා. හරි ඇයි පායකෝ ඇත්තටම ඕක ෆස්ට් බ්ලොක් එක විතර දාපන් අපි සෙට් එකම ඉන්න බෑ මේ අර දැක්කනේ කැමති නැති කට්ටිය ඉන්නවා. අද අපි කරන්න යන වචන් අද කොහොමද අපි කෙල්ලෙක් සෙට් කරගන්න නෑ යුනික් ඉන්නේ කොහොමද හොඳේ අර මොකද මෙන්න මූ තමයි මගේ වින් මෑන් උඹ ප්ලේන් එකක් පදිනවා. පිරිමි යාළුවෝ හැමෝම ගෑනු යාළුවෝ එක්ක ඉද්දි මම විතරක් තනියම ඉන්නවා. අද දැන් නිකම්ම හුරුත්. අද ලෙක්චර් ඉවරයි. ඉඳපන් මාත් එන්න ඕනේ මේ ෆ්‍රේම් එක. හොඳ ඒකයි වань පොඩ්ඩ මොලේ නෑ. අඩෝ ඒ හිත රිදුනා වගේ. බෝඩි වල ගෑස් පිරිනන. අඩෝ අතරි දෙනවා මම මේක අල්ලන්. අර ඉන්න වන්නිය කට්ටිය. වන්නිය? ඔව් අර ඉන්න වන්නිය. අරින් අරයාගේ ගෙදර මුන් නිකන් මොන්ඩිසෝරි වගේ නේ. එයා වැඩි කිට්ටේ ගාගෙන පොඩ්ඩෙන් පන්නනවා. හතර. ඔලන්නේ මට එළිය කියන මම රිසර්ච් කරනවා. ෆෝන් එක නම් දන්නේ අර අරුට දුන්නේ. ඒක තමයි ඒ වගේ උන්ට ෆෝන් දෙන්න වාගේ. දැන් මේ මොනවා ගන්නද යන්නේ? සෙට් එකටම ලයිව් යූස් කරන්නේ. ඒ මූ තමයි හැමදාම දන්සල් දෙනවනේ අපිට. මම දෙන්නේ. උඹ දෙන්නේ නැහැ. උඹ මට බත් කටවල් දෙනවා. බලන්න ගයිස් ෆෑන්. අඩෝ ඒක වට්ටරේ. මචං වරෙන්ක. උඹ මොකද්ද ස්පෙෂලි ක්වොලිටිස් ටිකක් කියන්නේ? අනේ නේ බයි. උඹ කමත කර ඔය කැල්ල අනිවාර්යෙන් කවවා. දාන්නේ. හරි අපි ඒකට නික්නේම් එකක් දාගමු. මොකද්ද නික්නේම් එක? නේ උකමත කර කොටු. ඒක මූ කරගනි. ඔළුවේ කො කමත කරපන්. අඩෝ. හරි ඔබ කමත කරපන්. අනේ. මම උනාට පස්සේ ඔක්කොම කියන්නම් බලන්න. මේ දුල්සර දන්සලෙන් අපි ලයිම් ජූස් බොනවා. අන්න හරි. මේ ලයිම් මාමගේ ලයිම් බොනවා. එකක් දීපන්. අපිට ගයිස් හැමදාම මේ මිස්ටර් දුල්සර එයාගේ දන්සලේ මේ දෙනවා ලයිම්. අඩෝ කළුවට නෙබම් පේනවා. මූ හැමදාම අපිට ලයිම් එකක් දෙනවා. ඉතින් අපිත් බොනවා. අර ඔක්කොම දායිද දන්නෙත් නැහැ. දාන්න තමයි ගන්නේ. අප්‍රේල් එක. හැබැයි 12යි කියලා වෙලාව දාලා දෙක කරලා.
ඔබ කෑවේ නැත්තම් අඩුම බෝ ලස්සනට වෙන අඹ ගෙඩියක් වගේ මං. මම වීඩියෝ අඩිය මොකනද නෑ බා. එපා එපා උඹට දෙන්න බා. මූණ පෙන්න බා. ස්මයිලින් ෆේස් එන්න බලන්න ගයිස් අපි කැම්පස් එකේ කොච්චර රිච් පීපල්ස්ලා ඉන්නවද කියලා. කෙලින්ම බෑනේ පැත්ත බලන්න එපා යකෝ මහන්සියලා වීඩියෝ එකක් කරන්න. බලහන් කැමරා 10ක් විතර තියෙනවා. ඒකනේ මං උඹට එක කැමරාවෙනේ තියෙන්නේ. අන්නවද සේමිනේ. මාව අම්ම ගෙදරින් ආවේ නරක කොල්ලෝ ආශ්‍රය ගන්න එපා. උඹනේ නරක වෙන නරකයි හරි කෙල්ලෝ බං. ඒ උඹට ක්‍රිස්මස්ද බං? ක්‍රිස්මස් ඉන්නේ. ඒත් එකට ක්‍රිස්මස්. සිහසුන ඔබේ පෙම තමා ඔබේ මට ආසිරිපතා මම මේ මගේ කැමරා බෑග් එක උස්සන් යන්න අලුතෙන්ම ගත්ත සහායිකාව නෑ මොකක් සර්වන්ට් කද මම පෙන්න නෑ අනේ අම් චුට්ටයි හිරවා පෙන්නන්නත් ඕන අපි අනුන්ගේ බෑග් උස්සන් යන්න වස් say hi වස් වෙදිලා හයි හයි අධිකාරී it's your boy Sam here සේවාට ඒක හොඳයි අරු තව කන්න හදනවා. ඉතින් උඹලා කිව්ව එකමනේ මම රිපීට් කරන්නේ අපි හිමින්න කිව්වේ මොකක්ද දැන් කියන්නේ තඩියට බයින ගමන් ඉන්නේ මම ඔව් ගොන් ඉතින් තඩියේ ඒක දාපන් මමනේ කියන්නේ ආදරයට කියන්නේ ඔබ දාපන් අඩෝ ආදරේට කියන ඒවා ඔක්කොම මහා අවුල් නේවා ඒකට ආදරේ ඈ ඒකට ආදරයට ආස නැහැ මොකද වෙලා තියෙන්නේ අව් අයියකෝ කො පෙන්න මමුණ රෙද්දබ්බා වදන දීඳපන් එහෙනම් උඹලට වත් දෙන්නේ මං මට රිවර්ස් වෙනවා කියන්න රූප මොනවා හරි අනේ මේ මුන්ට පිස්සු මේ ආවේ බ්ලොක් කරනවා. මම ගෙදරත් යනවා ඉන්නේ නැහැ යකෝ පොඩ්ඩක් මම කතා කරන හැම එකම මට මොකක් හරි කියනවා මම මොකක් හරි කියන්නේ කඩියා. මුට ගෙදරට බොලේ නෑ. ඔබතුමි hey guys welcome to back cover 30 සයින් vlog මම කියනවා පිටිපස්සෙන් එන්න hey guys welcome to back cover yes us This is vlogs studies vlog. එතියකෝ. හරිනේ සතුටුයිද මං ගානේ තඩිය වට දැනෙන්නේ නෑනේ මට දැනෙනවා. මාන්සි මේක තඩිය බලුලක්. මේ කාගිල්ස් පුට්ටිටි මේ කොත්ලේ බණ ඈ කොත්ලේ බණ සල්ලි නෑ මම එක දවසක් මට කිරි පැකට් එකක් පෙව්වා එක්ස්ටෝපි විතරක් කරගෙන පුළුවන්ද ඔව් බොනවා ගෙටින් ටූ ක්ලෝස් මර අර කිව්ව මොකද යනවද පෙතුලට යනනේ යන් වෝටර් මෙලන් මේ තමා අපේ ක්‍රෙඩිට් කාඩ් එක එක තුන් දෙනම් බොනවා එක තුන් දෙනම් බොන්නේ නැහැ බොන්න පුළුවන් නේ ඈ හරි පොට වගේ හැරි පොටර් නෙවෙයි අර කොහු මිටක් වගේ නෑ නෑ බොනවා නම් තුන් දෙනම් නෑ බෑ බෑ අනෝ මේ උඹ ගෑණියෙක් වගේ බොනවා නම් තුන් දෙනා ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලා උනා ඒකට වඩා රෝංගුල රෝල කමද මේකි රෝලක් ගැන කතා මේ ඉක්මනට හරවද අමාරු හැර බොන්නේ නෑනේ අමාරු මොනවද ඒත් මං කිව්වනේ උඹට මූ පෙව්වා මට කිරි වැට්ට මට ෆ්ලේවර් එක චොක්ලේට් මට එපා වගේ ඒ මට එපා බං මං එක්ස්ට්‍රා ගන්නනේ මං ආවේ මේ තියෙන්නේ බඩු කියන්න මොනවා අල්ලපුවම කියපම් මොනවා හරි මොකද ඉතින් මා ඈ විකාරගේ එක්ස්ට්‍රා දන්සලෙන් අපි ඒ දුල් සරයක් දන්සලක් දුන්නානේ අඩෝ මං මේ සේමිනගේ කිරිපිටි දන්සල් කිරිකරි මොකද වැනිලා රෂ් චොකලට් රෂ් නෝ චොකලට් විතරද බොන්නේ මේ කපල් මේ ගම ඒ කන්නාඩි දෙකට මං හිතන්නේ මාළුවෙක් වගේ වෙන්නේ එතකොට කොහොමද මාළුවෙක් වගේ ලීට ගනි අපේ මල්ලිකාවත් ඔකත් තියෙන්නේ මේ කීයද බං 8700 වගේ අරුවා 15000 විතර ගත්තා උඹ ගාව මොකක්ද තියෙන්නේ මං ගා නෑ මං ගන්න
එපාබන් සල්ලි නාස්ති කරන්න එපා තියපන්. කියද අර යනගම පිත්ත මලක් කඩලා දෙන්න ඕන. රෙකෝඩ් බුත් මොකද? ඔව් පොඩිනේ බං. ඕක මේ කීටක්ද කොහෙද? නෑ ඉන්නවා තව දෙන්නේ. මිස්සු. එක්කෙනෙක් යනවා ආන්න that's the right size. කීයද? කමන්න ඒ වතුර බෝතලෙන් කෙල්ලෙට මලක් කරන් දෙන වෙලාව හිඟන්නට වතුර බෝතලයක් කරන් දෙනවා. මේ යන්නේ නැද්ද බං? මොන පේන්නේ නැහැ මූණ. මූනිකන් අර වන් පීස් එකේ වන් පීස් බලන්න. මොකද කියන්නේ? මම පැක්කට අඳන මල් බකේ. ඉතින් අපි පාන් මේ සනයි. උඹට ගැලපෙන්නවා හරියට. උඹ ඉතින් කොහමද දුඹුරු පාරේ එන්නේ? එතකොට ගැලපෙ. ඔව් නේ. තැන්ක්ස්. මේ ඇයි? ඇති බව මහන්සි මහන්සි රඟපාන. අයියේ ඒ මූඩ් ඕනේ නැහැ. පාඩු ඉඳපන්. හරිද සතුටුයිද? මොනේ එඩිට් කරන කවදාද? මේව මං ආයෙත් හිතුරු දවසක තමයි බලන්නේ ෆෝන් කරලා.